ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාතික සාහිත්‍ය නිර්මාණ මාර්ගස්ථ තරඟාවලිය 2026 සංශෝධිත චක්‍රලේඛය ආබාධ සහිත පුද්ගලයන්ගේ සංඥා භාෂා කතික තරඟය ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ගේ සංඥා භාෂා හැකියාව අගය කිරීම සහ ඒ සඳහා ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබා දීම සඳහා මෙම තරඟය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආබාධ සහිත පුද්ගලයන්ගේ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබයි. ස්වකීය සමාජ සංස්කෘතික අත්දැකීම් පිළිබඳ විවිධ කරුණු තම ජීවිත කතා ඇසුරින් සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීම සඳහා මෙම තරඟය ආබාධ සහිත පුද්ගලයන්ට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව තරඟකරුවන් පහත තේමාවන්ට අදාළව මිනිත්තු 5ක සංඥා භාෂා වීඩියෝවක් තරඟය සඳහා ඉදිරිපත් කළ යුතුය. 1. මගේ ජීවිතයෙන් දවසක්. 2. මම දකින මගේ ලෝකය. 3. මා මුහුණ දෙන භාෂා අභියෝග. 4. මගේ ලෝකය වෙනස් කළ මොහොත. 5. මම වෙනස් වුනිමි. සමාජය වෙනස් කළෙමි. 6. ආබාධ සහිත පුද්ගලයන්ගේ සංස්කෘතික අයිතිවාසිකම්. නැවතත් එම මාතෘකා. 1. මගේ ජීවිතයෙන් දවසක්. 2. මම දකින මගේ ලෝකය. 3. මා මුහුණ දෙන භාෂා අභියෝග. 4. මගේ ලෝකය වෙනස් කළ මොහොත. 5. මම වෙනස් වුනිමි. සමාජය වෙනස් කළෙමි. 6. ආබාධ සහිත පුද්ගලයන්ගේ සංස්කෘතික අයිතිවාසිකම්. ඉහත තේමාවන් වලට අදාළව තරඟකරු සකස් කරනු ලබන සංඥා භාෂා වීඩියෝව තරඟකරු අයදුම්පතෙහි සඳහන් කරන නමින්ම සේව් කර තිබිය යුතුය. තරඟය සඳහා අයදුම්පත් 0.78 6.1.1.0.446. නැවතත් 0.78 6.1.1.446 අංකයට WhatsApp පණිවිඩයක් යැවීම මගින් ලබාගත හැකිය. එම Google අයදුම්පතෙහි තරඟකරුගේ නම නිවැරදිව සඳහන් කළ යුතුය. අවසන් වටයේදී සහතිකපත් පිරිනමනු ලබන්නේ තරඟකරු විසින් Google අයදුම්පතෙහි සඳහන් කළ නමට පමණි. එම නම හැඳුනුම්පතෙහි සඳහන් නමට සමාන විය යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ තරඟකරුගේ සංඥා භාෂා වීඩියෝව 2026 ජූලි මාස 20 වන දිනට ප්‍රථම ආපසු එවිය යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ තරඟකරුගේ සංඥා භාෂා වීඩියෝව 2026 ජූලි 20 වන දිනට ප්‍රථම එවිය යුතුය. තරඟය සඳහා ජංගම දුරකථනයෙන් සිදු කළ රූගත කිරීමද බාරගැනේ. තනි පැහැති ඒකාකාරී පසුබිමක් සහිත ස්ථානයක් තෝරාගෙන දුරකථනය හෝ කැමරාව සිරස් අතට ස්ථාවරව තබා රූගත කිරීම සිදු කර යුතුය. එහිදී මුහුණ සහ දෑත් හොඳින් ආලෝකමත්ව තිබිය යුතුය. හිසේ සිට ඉන දක්වා ප්‍රදේශය පැහැදිලිව පෙනෙනසේ රූපරාමුව සකස් කරගෙන රූගත කිරීම සිදු කළ යුතුය. පරිවර්තන දෝෂ මගහරවා ගැනීම සඳහා තරඟකරුට කැමැති ඕනෑම පුද්ගලයෙකු යොදා ගනිමින් සංඥා භාෂා වීඩියෝවට කතන අනුවර්තනයක් හෝ පසුබිම් කතනයක් යොදීම සිදු කළ හැකිය. එසේත් නැතිනම් උපසිරසි යෙදීම සිදු කර තිබිය යුතුය. එම සංඥා භාෂා වීඩියෝ ඕනෑම කෙනෙකුට බාගත කිරීම හා සංස්කරණය කිරීම සිදු කළ හැකි පරිදි තිබිය යුතුය. Google පෝරමේ භාවිතයෙන් වීඩියෝ එවීමේදී එම වීඩියෝව තරඟකරුගේ Google Drive එක වෙත අප්ලෝඩ් කර එහි ෂෙයා ලින්ක් එක Google පෝරමේ පේස්ට් කරන ලෙස හැකිතාක් දුරට තරඟකරුවන්ට උපදෙස් දෙනු ලැබේ. තරඟය විනිශ්චය කිරීමේදී ප්‍රේක්ෂකයාගේ හදවතට සංවේදී බලපෑමක් ඇතිවන පරිදි ආකර්ශනීය ආකාරයට සංඥා භාෂාව භාවිත කර තිබීම, තම පෞද්ගලික ජීවිත අත්දැකීම් නිර්මාණශීලීව හා ප්‍රාසාංගිකව සංඥා භාෂාව භාවිත කරමින් ප්‍රබලව සංනිවේදනය කිරීම, සංඥා භාෂා භාවිතයේ දක්වන දක්ෂතාවය හා සංඥා භාෂා භාවිතයේ නිවැරදිතාවය වැනි කරුණු සලකා බලනු ලැබේ. කතික තරඟයේ පළවන ස්ථානය සඳහා සම්මාන පදක්මක් සහ රුපියල් 25,000ක මුදල් ත්‍යාගයක් හා සහතික පත්‍රයක් පෙන්වීමේ
දෙවන ස්ථානය සඳහා රුපියල් 20,000ක මුදලක් හා සහතික පත්‍රයක් පෙන්වීමේ. දෙවන ස්ථානය සඳහා රුපියල් 15,000ක මුදල් ත්‍යාගයක් හා සහතික පත්‍රයක් පෙන්වීමේ. මීට අමතරව කුසලතා ස්ථාන 16ක් සඳහා රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග හා කුසලතා සහතික පත්‍ර පෙන්වීමේ. මෙම සංඥා භාෂා කතික තරගයට අයදුම් කළ හැක්කේ ආබාධ සහිත පුද්ගලයන්ට පමණි. තරගකරුගේ ආබාධ සහිත භාවය තහවුරු කිරීම සඳහා අවසන් තරගයේදී ආබාධ සහිත පුද්ගල හැඳුනුම්පත හෝ වෛද්‍ය සහතිකයක් හෝ නැතිනම් නිල මුද්‍රාව හා ලිපි ශීර්ෂය සහිත පිළිගත් ලිපියක් සමග උප්පැන්න සහතිකය තරගකරු විසින් ඉදිරිපත් කළ යුතුය. තරගකරුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පිළිගත් වළංගු හැඳුනුම්පතක් එනම් ආබාධ සහිත පුද්ගල හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත හෝ තැපැල් හැඳුනුම්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය හෝ ගමන් බලපත්‍රය යන මේවායින් එකක පැහැදිලි ඡායාරූපයක් Google පෝරමයට ඇතුළත් කළ යුතුය. තරගය සඳහා ඉදිරිපත් වීම තරග නීති රීති සහ තරග විනිශ්චය පිළිගැනීමට එකඟ වීමක් ලෙස මෙන්ම ස්වකීය නිර්මාණ සංස්කරණය කර පළ කරනු ලැබීමට තරගකරුවන් ලබා දුන් එකඟ වීමක් ලෙසද සැලකේ. තරගය සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ තීරණය අවසන් තීරණය වේ. ආබාධ සහිත පුද්ගල අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය